මේ ෆිල්ම් එක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. ඉන්දියාවේ පුංචි ගමක ඉන්න ලස්සන ගෑනු ළමයෙක් එයාගේ විවාහ වෙන වයසත් හරි නිසා එයාගේ අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා මෙයාව හොඳ කෙනෙකුට විවාහ කරලා දෙන්න. ඉතින් ඔන්න ඔය අතරේ ප්‍රභු කියලා software developer කෙනෙක් මේ ගෑනු ළමයා ඉන්න ගමට එනවා. මේ ප්‍රභු කියන පුද්ගලයා මේ ගමට එන්න හේතුවක් වෙලා තියෙන්නේ එයාගේ යාළුවෙක්ගේ තිබුණු වෙඩින් එකක්. ඉතින් මේ උත්සව අවස්ථාවට ප්‍රභු කියන කෙනා සම්බන්ධ වුණායින් පස්සේ මේ සුන්දරී කියන කෙනාව මේ ප්‍රභුගේ ඇස් වලට ගැටෙනවා. ඉතින් මේ අවස්ථාවේ ඉඳලා මේ ප්‍රභු මේ සුන්දරී පස්සේ යන්න පටන් ගන්නවා. ඉතින් තවත් කියනවා නම් මේ දකින්න පිරිමි හැම කෙනාම මේ සුන්දරීගේ රූප සපුවට වශී වෙන තරමට මෙයා ලස්සනයි. ඉතින් ඔන්න වගේ තමයි මේ කතාව පටන් ගන්නෙ. ඉතින් පටන් ගත්ත විනාඩිය වගේම අවසානයේ වෙනතෙක් සංවේදීව බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි 2021 රිලීස් වුණ මේ සුන්දරී කියන ෆිල්ම් එක. ඉතින් මෙච්චර රෝසක්වක් තියෙන සුන්දරී ප්‍රභුට කැමති වේද? සුන්දරීගේ ගෙදර අය ප්‍රභුට කැමති වේද? මින් ඉස්සරහට මොන වගේ දෙයක් වෙයිද කියලා බලන්න දිගටම රැඳිලා ඉන්න මේ මූවි ඇකඩමි. මේ ෆිල්ම් එක පටන් ගනිද්දිම පෙන්නන්නේ ලස්සනට සරසපු ගයක් ගාවින් බහින්න කොල්ලෝ කෙල්ලෝ ටිකක්. ඉතින් ඇතුළේ ඉඳලා ආපු ගෑනු ළමෙක් මේ හැමදෙනාම පිළිගෙන ඇතුළට එක්කගෙන යනවා. ඉතින් මේ පිළිගත්තු ගෑනු ළමයා මේ යාගේ කසාද වෙනුවෙන් ඔෆිස් එකේ ඉඳලා ආපු යාළුවෝ ටික තමයි මෙහෙම පිළිගන්නේ. මෙතන ඉන්න දඟකාර කටකාර කොල්ලෙක් සිගරට් එකක් බොන්න කියලා හිතාගෙන උඩ මහලට යනවා. ඉතින් මේ කොල්ලා සිගරට් එක බිවි සින්දුවකුත් දාගෙන හින චිල් එකේ ඉන්න වෙලාවේ එකපාරටම සිගරට් එක අතෑරින්න තරම් ලස්සන රූපයක් ඊට ඉස්සරහා තිබුණ ගෙදරකින් දකිනවා. ඒ තමයි මම අර ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ ලස්සන සුරුපි රූපයක් තියෙන සුන්දරී. ඉතින් ඊළඟට අර මෙයාලව පිළිගන්න ආපු ගෑනු ළමයා ඉන්නවනේ. ඒ තමයි එයාගේ නම තමයි සුසි. ඉතින් මෙයාවත් එක්කගෙන අර ලස්සන ගෑනු ළමයාව දැක්ක ගෙදරට ඉක්මනටම යනවා. ඉතින් මේ ගෙදරට දුවගෙන ගිහිල්ලා සුසි කියන කෙනා එතන ඉන්න අංකල් කෙනෙක්ට කියනවා මම ඔයාට වෙඩින් එකට ආරාධනා කරන්නයි ආවේ කියලා. ඒත් එක්කම අර දඟකාර කොල්ලා හොයන්නේ එයාගේ නෙත කැඩුණු ලස්සන රූප සුන්දරී. ඉතින් මෙයා හරි කපටි කතාවක් කියලා එයාගේ ෆෝන් එකේ සිග්නල් නැහැ මට කෝල් එකක් ගන්න ඕනේ ඒ නිසා මට උඩුමහලට යන්න ඕනේ කියලා උඩුමහලේ රිදිවන වනින්දපු සුන්දරීව බලන්න මේ කොල්ලා උඩුමහලට යන්න තැත් කරනවා. ඉතින් මේ අංකල් එයාට පැකිලීමකින් තොරව එයාට උඩට යන්න අවසර ලබා දෙනවා. ඒ වුණාට ඉතින් මේ කොල්ලා හොයපු දේව දූතිකාව මේ වෙලාවේ උඩුමහලේ යන්නේ. ඉතින් මේ කටකාර කොල්ලා ආයෙත් උඩුමහලෙන් පල්ලෙහාට බැහැලා ඇවිල්ලා අර අංකල්ට කියනවා උඩුමහල රිදි ටිකක් වැටිලා තියෙනවා ඒ ටික නම් හිඳලා දාන්න වෙයි කියලා. ඉතින් ඒත් එක්කම මේ අංකල් එයාගේ දුවට කතා කරනවා දුවේ සුන්දරී කියලා. ඉතින් නමටම ගැළපෙන ලස්සනක් තියෙන මේ සුන්දරී ඒ වෙලේ එළියට එනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේ ඉඳලා මේ දඟකාර ප්‍රභුගේ හිත තියෙන්නේ අර ලස්සන රූපයක් තියෙන සුන්දරී ගාව. මේ අවස්ථාවෙන් පස්සේ සීන් එකේදී පෙන්නන්නේ මේ ප්‍රභු කියන පිරිමි ළමයා එයාගේ යාළුවෝ එක්ක ඉන්න වෙලාවේ කියනවා මම සුන්දරී බඳින්න කැමතියි කියලා. ඉතින් මේ ප්‍රභු කියන්නේ මේ මාසයක් ඇතුළත ලක්ෂයකට වැඩි පැවැත්මක් ලබා ගන්න software developer කෙනෙක්. ඒ වුණාට මේ ප්‍රභුට කාත් කවුරුවත්ම නැහැ. ඉතින් ඔන්න ඔය හේතුව නිසාම සුෂිගේ පවුලේ අය සුන්දරීගේ පවුලට ගිහිල්ලා ඒ ගෙදර අයගෙන් කැමැත්ත ගන්න බලනවා සුන්දරීව ප්‍රභුට විවාහ කරලා දෙන්න. ප්‍රභුට කාත් කවුරුවත් නැති වුණත් ප්‍රභු ගැන විශ්වාස කරලා ප්‍රභු ගොඩක් හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා හිතලා මේ දෙන්න ඉතින් විවාහ කරලා දෙන්න පවුල් දෙකින්ම කැමැති වෙනවා. ඉතින් මේ සුන්දරීගේ අම්මත් මේ වෙලාවේ මේ කසාදෙට කැමැත්ත දෙනවා. ඔන්න ඉතින් සෝෂීගේ වගේම මේ ප්‍රභුගේ කසාදෙත් එකම දවසේ ජයටම සිද්ධ වෙනවා. ඉතින් මේ අලුත බැඳපු කවල් එක පුංචි ගමේ ඉඳලා නගරේ ෆ්ලැට් එකට එන්නේ ප්‍රභු එක එකට ජීවත් වෙන අරමුණෙන්. ඔන්න ඉතින් මේ ප්‍රභුගේ සුන්දරීගේ හනිමූන් නයිට් එකත් උදා වෙනවා. එනට ගමේ හැදුණු මේ පුංචි කැල්ල ටිකක් බය නිසා ප්‍රභු මේ සුන්දරී නගරයට ටිකක් හුරු වෙනකන් එයා එක්ක සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න හිතා ගන්නවා. ඉතින් ඔන්න ඔය අවස්ථාවේ ඊට පස්සේ දවසේ මේ ප්‍රභු වැඩට යන ලෑස්ති වෙලා එයා සුන්දරීව හොයනකොට සුන්දරී ගේ ඇතුලේ පේන්නේ නැහැ. ඉතින් මෙයා බය වෙලා හොඳටම හැම තැනම හොයන වෙලාවේ උඩ බැල්කනි එකට හෙලා හේතු වෙලා අඬ ඉන්න සුන්දරීව මෙයා දකිනවා. ඉතින් මෙයා මේ පුංචි කාලේ ඉඳලම ගමේ හැදිලා එකපාරට නගරයට ආපු නිසා තමයි මෙහෙම වෙනස්කම් පේන්නේ. ඉතින් මෙයා ටික දවසක් යද්දී හුරු වෙයි කියලා හිතලා එයාව ආපහු ගේ ඇතුළට එක්කගෙන යනවා. ඉතින් මේ සුන්දරීවත් එක්කගෙන නීතා කියන අසල්වැසියෙකුණු ගෙදරකට ගිහිල්ලා හවස මම එනකන් ඔයා ඉන්න මෙහෙට වෙලා කියලා ප්‍රභු එදා වැඩට යන්න පිටත් වෙනවා. ඉතින් මේ නීතා සුන්දරීව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඊට පස්සේ මේ සුන්දරීට වාඩි වෙන්න කියලා නීතා යනවා බොන්න මොනා හරි ගේන්න. ඔන්න ඒ වෙලාවේ පඩිපෙළ බැහැගෙන පල්ලෙහාට එන මිනිස්සෙක් නීතා මේ කවුද කියලා අහනවා නීතාගෙන්. ඉතින් නීතා මේ වෙලාවේ කියනවා මේ තමයි ප්‍රභුගේ වයිෆ් කියලා. මේ මිනිස්සයා මහා අමුතු බැල්මක් දාලා මේ සුන්දරීට කියනවා සුන්දරියා හරියම ලස්සනයි කියලා.
ඉතින් ඔන්න ඊළඟට නීටා එයාගේ ගෙදර තිබ්බ වැඩ ටිකක් ඉවර කරලා සුන්දරීව එක්කගෙන සුන්දරීගේ ගෙදරට එනවා. සුන්දරීගේ ගෙදරට ආපු මේ නීටා සුන්දරීක කෝපි එකක් ගුණගමා සුන්දරීගෙන් අහනවා කොහොමද ඔයාගේ ඊයේ රෑ දවස කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේ නීටා දැනගන්නවා සුන්දරී තාම එයාගේ ෆස්ට් නයිට් එකවත් ගත කරලා නැහැ කියලා. ඉතින් නීටා මේ වෙලාවේ කියනවා සුන්දරී ඔයා මේ වෙලාව මග ඇරගත්තොත් ඔයාට හස්බන්ඩ්ගේ ඇත්තම විදිය කවදාවත් දැනගන්න නම් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ පෙන්නනවා ප්‍රභු ඔෆිස් එකේ ඉඳලා ගෙදර එන වෙලාව. ඉතින් වෙනදට වඩා සුන්දරී ටිකක් හරි අමුතු ලස්සනකින් සහ ගොඩක් සතුටකින් ඉන්න වෙලාවක් තමයි මේ පෙන්වන්නේ. මේ වෙලාවේ ප්‍රභුට කියනවා ඔයා නාගෙන ඉන්න මම කෝෆි එකක් හදලා දෙන්නම් කියලා. ඉතින් මේ ප්‍රභුටත් ගොඩක් සතුටුයි සුන්දරී ටිකින් ටික හරි මේ ගෙදරට හුරු වෙලා ගමේ කමින් නගරයට ආපු වෙනස එයාට නොදැනී ඉන්නවට. ඕන ඉතින් මේ සුන්දරී ප්‍රභුට රස කෝෆි එකක් කරගෙන එනවා. මේ කෝෆි එකේ රසට ප්‍රභුගේ හිත සතුටින් පිරීම තිරලා යනවා. ඒ වුණාට මේ කෝෆි එක බොන්න හදනකොටම මේ ගෙදරට කවුදෝ අමුත් එක්ක ඇවිල්ලා ගෙදර බෙල් එක ගහනවා. ඉතින් මේ ඇවිල්ලා තියෙන ප්‍රභුගෙන් ගේම් CD ඉල්ලගෙන යන රිතීෂ් කියන එයාගේ යාළුවා. මේ රිතීෂ් ඉන්නේ එයා ඉන්න ෆ්ලැට් එකේමයි. ඒ කියන්නේ ප්‍රභු ඉන්න ෆ්ලැට් එකේමයි. ඉතින් ප්‍රභු ගිහින් එයාගේ ගේම් CD එක අරන් එනකල් මේ රිතීෂ් ඉන්නේ අර සුන්දරීගේ ලස්සන සුන්දර රූප අපෝ දිහා බැස් තියමාගෙන. මේ ෆිල්ම් එකේ පේන විදිහට නම් මේ කොල්ලා ඉතාමත් පහත් විදිහට තමයි මේ ගෑනු ළමයි දිහා හරියටම ඇහැ ගහගෙන බලාගෙන ඉන්නේ. මේ වෙලාවේ සුන්දරී ගොඩක් බයෙන් වගේම මේ අනවශ්‍ය හැසිරීම නිසා මෙයා හරිම පිළිකුලෙන් තමයි බලාගෙන ඉන්නේ. මේ සුන්දරී කියන්නේ ගමක හැදුණු කෙනෙක් නිසා එයා දිහා පිරිමි කෙනෙක් මහා අනවශ්‍ය තාලෙකින් බලන වෙනුවෙන් මෙයා පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒකට හරිම අකමැතියි. ප්‍රභු CD එක අරන් ඇවිල්ලා රිතීෂ්ට දුන්නා. රිතීෂ් මේ ගෙදරින් එළියට යන්නේ සුන්දරීගේ මේ රූපය හොඳට එයාගේ ඇස්වලට දරාගෙන. ඔන්න ඉතින් ඊට පස්සේ පෙන්නන්නේ රිතීෂ් සුන්දරී එක්ක ටීවී බලන්න සූදානම් වෙනවා. රිතීෂ් ටීවී එක ඔන් කරනකොටම ටීවී එකේ පෙන්වන ෆිල්ම් එක දැකලා එකපාරට රිතීෂ් පැනලා ටීවී එක ප්ලග් එකකින්ම ඔෆ් කරලා දානවා. මේ වෙලාවේ ප්‍රභු ටිකක් ලැජ්ජාවෙන් සුන්දරීගෙන් සමාව ඉල්ලන ගමන් එයා කියනවා වැස්ස වෙලාවේ තනිකම ඉන්නකොට මේ වගේ ෆිල්ම් බලනවා කියලා. ඉතින් මේ වෙලාවේ ප්‍රභුට මේ සුන්දරී කියනවා අදින් පස්සේ එවනම් ඕන වෙන එකක් නෑ කියලා. ඒ වුණාට ඒක කියන්නේ මේ සුන්දරී ඉතාම ලස්සන සරාගී බැල්මක් දාලා. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි මේ ප්‍රභුට මේ කියපු දේ හරියටම තේරුම් යන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ මේ සුන්දරීවත් හත් දෙකට අරගෙන ප්‍රභු දුවන්නේ එක් කාමරයට. ඉතින් මෙයාට මග ඇරුණු දවස ඒ දවසේ ඇතුළත උදා වෙන්න ගන්නවා. ඔන්න ඉතින් ටික දවසක් මේ කට්ටිය එකට සතුටින් ජීවත් වෙනවා. මේ අතරදී ප්‍රභුට එයා වැඩ කරන කම්පැනි එකෙන් බෙස්ට් එම්ප්ලොයී අවෝඩ් එක හම්බෙනවා. ඉතින් මේ අවෝඩ් එක හම්බෙන්න හේතුව මේ ප්‍රභු ඉතාමත් හොඳින් වැඩ ටික කම්පැනි එක ඇතුළේ කරපු නිසා. ඉතින් මේ හේතුව නිසා මෙයාගේ යාළුවෝ ටික එයාගෙන් පාටි එකක් ඉල්ලන්න ගන්නවා. ඉතින් හැමදාම මේ මෙහෙ පාටි දාන එකට වෙනුවට ප්‍රභු ගෙදරම ඇවිල්ලා පාටි එක arrange කරමුයි කියලා ඒගොල්ලෝ කතා වෙනවා. ඔන්න ඉතින් මේ පාටි එකට ප්‍රභුගේ ඔෆිස් එකේ බොස් එහෙමත් එනවා. ඉතින් මේ පාටි එක නැග්ගලම යන වෙලාවේ ප්‍රභුගේ බොස් ප්‍රභුට කියනවා මහා අමුතු කතාවක්. ප්‍රභු ඔයාට ඉන්නේ ලස්සන සරාගී රූපයක් තියෙන ගෑනු කෙනෙක්නේ කියලා. ඉතින් මේ වෙලාවේ ප්‍රභුට ගොඩක් තරහා ගිහිල්ලා ඒ පාටි එක එතනින් එන් වෙනවා. පාටි එකේ එන් වෙලා මේ කට්ටිය ගෙදරින් ගියාට මේ ඔෆිස් එකේ බොස් නම් මෙයා එක එච්චර සතුටකින් නෙමෙයි යන්නේ. ඒ කියන්නේ මේ ප්‍රභු එක්ක පොඩි තරහක් හිතේ තියාගෙන තමයි මෙතනින් පිටත් වෙලා යන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ඔෆිස් ඇරිලා ගෙදර එන ප්‍රභු ඉන්නේ ගොඩාක් තරහකින් වගේම කේන්තියකින්. ප්‍රභුට එයාගේ ජොබ් එක නැති වෙලා. ඉතින් අර බොස් මේ ප්‍රභුව එයාගේ ජොබ් එකෙන් අයින් කරලා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ප්‍රභු ඊළඟට ජොබ් එකක් හොයාගන්නවා කියලා හිත හදා ගන්නවා. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේම යනවා ප්‍රභු එයාගේ ජොබ් එකක් හොයාගන්න. ඔන්න මේ අතරේ ඉතින් අනිතගේ ගෙදරට යනවා සුන්දරී. එයා කෑම ගෙනාපු භාජනයක් අනිතට ආවව දීලා එන්න. අනිතගේ ගෙදරට ගියාට පස්සේ අනිතා ඉන්න කලින් මේ සුන්දරී ගිහිල්ලා භාජන ටික තියන්න හදනවා. ඒ තියන්න හදනකොටම අනිතගේ ගෙදර ඉන්න මිනිස්සු ඇවිල්ලා සුන්දරීව බදා ගන්නවා. මේ බදාගත්තයින් පස්සේ සුන්දරී ඉතා ගොඩක් බය වෙලා හැසිරීමේ ගොඩක් ලොකු වෙනස්කමක් පෙන්නනවා. මේ මිනිස්සයා කියනවා සමා වෙන්න මට මම හිතුවේ අනිතා කියලා. ඒ වුණාට මේ මිනිස්සයා කියන්නේ ගොඩක් ලොකු බොරුවක්. මේක එයා හිතලා කරපු දෙයක්. මොන ඉතින් ඊළඟට පෙන්නන්නේ කිසිම ජොබ් එකක් හොයාගන්න බැරි වුණ ප්‍රභු එයා ගෙදර ඇවිල්ලා සුන්දරී එක රණ්ඩු කරන වෙලාවක්. මේ වෙලාවේ බණින්නේ සුන්දරී බැඳලා මාසෙකින් තමන් පාරට වැටුණයි කියලා. ඉතින් මේ ඔක්කොමත් එක්ක මෙයා සුන්දරී එයාගේ තාත්තට කෝල් එකක් කරන් මේ වෙච්ච සිද්ධිය කියනවා. තාත්තා ඒ වෙලාවේ සුන්දරීට කියනවා හොඳ කප්පෙන් බලලා එයාගේ කේන්දරේ බලව ගන්න කියලා. ඔන්න ඊළඟට මේ සුන්දරී ඒ කිට්ටුව තියෙන කප් කෙනෙක් ඉන්න තැනක් හොයාගෙන එයා ගෙදරින් යන්න ගන්නවා. ඉතින් මේ කපුවා එයාගේ කේන්දරේ බලලා කියන්නේ මහා මෝසල කතාවක්. මේ කපුවා කියනවා සුන්දරී කලින් ආත්මේ කරපු පවක් නිසා මේ ආත්මේ අනිවාර්යෙන් ඔයාට
සිද්ධ වෙන්න තියෙන නරකම දේවල් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ වෙන දේවල් වලින් බේරෙන්න ඕනේ නම් තමන්ගේ හස්බන්ඩ්ගෙම වෙන යාළුවෙක් එක්ක සම්බන්ධකමක් පටන් අරගෙන එයා එක්ක ඉන්න කියලා මේ කපුව මහා අමුතු තාතාවක් තමයි කියන්න ගන්නේ. සුන්දරී මේ වෙලාවේ හරිම වේදනාවකින් එතනින් පිටත් වෙලා ගෙදර එනවා. ඉතින් මේ සිද්ධ වෙලා තියෙන දේවල් එක්ක සුන්දරිය අර කපු කෙනා කියපු කතාව හරියට හිතලා බලලා එයා ඒ කියපු විදිහට ප්‍රභුගේ යාළුවෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පටන් ගන්න හදනවා. ඉතින් මේ කරන හේතුව තමයි ප්‍රභු එයාව දුක් විඳිනවා හරියට බලාගෙන ඉන්න බැල්කම. ඉතින් මේ සුන්දරී කොටම කොට ඇඳුමකුත් ඇඳගෙන ගෙදරින් එළියට බහින රිතීෂ් කියන ප්‍රභුගේ යාළුවා හම්බෙන බලාපොරොත්තු වෙමින්. මේ හැමදේම අරමුණ වෙන්නේ ප්‍රභුව. ප්‍රභු මේ පැටලිලා ඉන්න මකුළු තැලෙන් ගොඩ ගන්න එක තමයි මෙයාගේ දැන් අරමුණ. ඒත් මේ සුන්දරී ගිය ඉක්මනින් මාපව අඬාගෙන ගෙදර එන්නේ ඒ වගේ දෙයකට සුන්දරීට හිත හදාගන්න බැරි නිසා. ඉතින් ඔන්න ඔය වෙලාවේ ප්‍රභු එයාගේ ඔෆිස් එකේ බොස් ආපහු ගෙදරට එක්කගෙන ඇවිල්ලා එයාට බොන්න දීලා කියනවා එදා වෙච්ච දේවල් වලට සමා වෙන්න සර්. මට ආපහු රස්සාව හදලා දෙන්න කියලා. ඉතින් ඕක මොකක්ද ඕක ඉක්මනින් කරලා දාමුයි කියලා අත හොද ගන්න ඕනේ කියලා මේ බොස් කුස්සියට යනවා. ඒ යන අතරේ ප්‍රභුත් එයා වොෂ්රූම් එකට ගිහිල්ලා එන්නම් කියලා ප්‍රභු වොෂ්රූම් එකට යනවා. බොස් කිචන් එකට එනවා දැක්ක ගමන් හොදටම බය වුණ සුන්දරී ප්‍රභුට කෑ ගහන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේ මෙතනට ආපු ප්‍රභු එයාගේ සුන්දරීට බනින්න ගන්නවා. පුංචි දෙයටත් බය වෙලා බොරුවට කෑ ගහන්න එපා කියනවා. ප්‍රභුගෙත් මේ තියෙන මහා අමුතු හැසිරීම නිසා සුන්දරීම ගොඩක් කලකිරිලා. ඔන්න ඉතින් සුන්දරී ගෙදර තිබුණු බඩු මොකුත් නැති නිසා පොඩි මල්ලකුත් අතේ තියාගෙන යනවා සුපර් මාකට් එකට බඩු ටිකක් ගෙදරට අරගෙන එන්න. මේ වෙලාවේ සුන්දරීට ප්‍රභුගේ යාළුවා රිතීෂ් මුණ ගැහෙනවා. රිතීෂ් මේ වෙලාවේ සුන්දරීගේ මූණටම කියනවා මම ඔයා ගැන ගොඩක් හිතනවා කියලා. ඉතින් රිතීෂ් එක්කම මේ ගෙදරට එන සුන්දරී රිතීෂ් ගැන තරුණ තීරණයක් අරගන්නවා. ඒ තමයි රිතීෂ්ගේ කැමැත්තට සුන්දරී ඉඩ දෙන්න. ඔන්න ඊට පස්සේ දවසේ සුන්දරී එයාගේ කැමැත්තට ඉඩ දීලා රිතීෂ් එක ගෙදරින් පිටත් වෙලා වාහනයකින් යනවා. රිතීෂ් මේ වෙලාවේ සුන්දරීව වෙන කොහෙද මන්ද තැනකට එක්කගෙන යනවා. ඉතින් මින් පස්සෙවත් ප්‍රභුවට තියෙන මේ කරදර අඩු වෙලා යයි කියලා හිතලා රිතීෂ්ගේ ආශාවන්ට ඉඩ දෙන බලාපොරොත්තුවෙන් මේ සුන්දරී රිතීෂ් එක්ක නිදි යහනට යනවා. ඉතින් මේ වෙලාවේ රිතීෂ් යාට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතාගෙන සුන්දරීව මේ දේවල් වලට කොළඹ ගන්න ඕන නිසා සුන්දරීට ෆෝන් වීඩියෝ එකක් පෙන්වන්න පටන් ගන්නවා. මේක දැක්ක ගමන් සුන්දරීගේ ඇස් උඩ යන දෙයක් තමයි මෙයා දකින්නේ. ඉතින් මේ පෙන්වන ෆෝන් වීඩියෝ එකේ ඉන්නේ වෙන මිනිහෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පවත්වාගත්තොත් මේ හැමදේම හරියනවායි කියලා මෙයාට කියපු හොර කපුවා. ඉතින් මේ වෙලාවේ රිතීෂ්ට ගහලා එළියට ආපු සුන්දරී ඊළඟට එන්නේ තඩි පොල්ලකුත් අරගෙන අර බොරු කරපු කපුවා හොයාගෙන. ඉතින් මේ වෙලාවේ කපුවට හොඳටම ගහන ගමන් මේ සුන්දරී කපුවට කියනවා අම්මගෙන් තාත්තගෙන් වෙන් වෙලා මිනිස්සෙක් ළඟට වෙලා හිත සැනසීමෙන් ඉන්නකොට මේ වගේ බොරු කියලා එක එක බොරු කරලා මේ වගේ දයවල් වලින් තමුසෙලා මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ කියන ගමන් මේ කපුවට හොඳටම ගහන්න ගන්නවා. ඉතින් ඒකෙන් පස්සේ පෙන්නන්නේ ගොඩක් වේදනාවෙන් එන සුන්දරීව. සුන්දරී ගෙදරට ආවන් පස්සේ දකින්න තියෙන්නේ ගොඩක් වේදනාජනක දෙයක්මයි. ඒ තමයි ප්‍රභු මේ ෆ්ලැට් එකෙන් පහළට පැනලා එයා සුයිසයිඩ් කරගෙන. ඉතින් මේ වෙලාවේ අනීට පොලිසියට කියන්න ගන්නවා එයාගේ රස්සාවක් නැතුව ඉඳපු නිසා සුන්දරී එකත් ගොඩක් ලොකු ප්‍රශ්න ඇති කරගත්තොත් නිසා අනීට එක කියා හිටියේ මම සියදිවි නසා ගන්න කතාවක් කියන එක. ඉතින් මේ හේතුව නිසා මෙහෙම දෙයක් කරගන්න ඇති කියලා අනීට පොලිසියට කට උත්තරයක් දෙනවා. ඉතින් ඔන්න ඔය හේතුව නිසා ප්‍රභුගේ මරණය පරීක්ෂණවලට අවශ්‍ය වුණොත් විතරක් සුන්දරීව ගෙන්න ගන්නවයි කියලා හිතලා සුන්දරීව පරිස්සමට එයාගේ අම්මයි තාත්තයි ගාවට යවන්න. ඔන්න ඊට පස්සේ ඉතින් අපිට පෙන්වන්නේ සුන්දරිය ගොඩක් කලකිරීමෙන් සහ අවාසනාවන්ත හැමි හැඟීමෙන් එයාගේ අම්මයි තාත්තයි ඉන්නේ ඉන්දියාවේ මෙයාගේ පුංචි ගමට ආපහු යනවා. ඉතින් මේ වෙලාවේ සුන්දරීගේ අම්මයි තාත්තයි කියනවා මීට වඩා හොඳට ඔයාගේ ප්‍රභුව ඔයාට බලා ගන්න තිබ්බයි කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේ සුන්දරියගේ අම්මටයි තාත්තටයි කියනවා ප්‍රභුව එයාව සුයිසයිඩ් කරගත්තේ නැහැ මම තමයි ප්‍රභුව මැරුවේ කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ බලනවා ඇති සුන්දරියයි එහෙම දෙයක් කරේ කියලා. ඉතින් මේකත් විස්තර දැනගන්න ඕන නම් ඉස්සරහට වීඩියෝ එක බලන්න කියන ගමන් මොවිඩිය ඇකඩමි අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන ගමන් වීඩියෝ එක ලස්සන නම් වීඩියෝ එකටත් like එකක් දාගෙන යන්න කියලා පොන්චි ඉල්ලීමක් කරනවා. එහෙනම් යම් අපි මොකද්ද මේ හේතුව බලන්න. ඉතින් අම්මයි තාත්තයි මේ කතාව ඇහුවයින් පස්සේ ගොඩක් පුදුම වෙලා බලනවා. ගොඩක් අහිංසකකමින් හදපු තමන්ගේ දුව ඒ වගේ දෙයක් කරන්න ඇයි මේ හිත පෙළඹුණේ කියලා. ඉතින් මේ සිද්ධ වෙලා තියෙන දෙයට හේතුව තමයි අර කපුවට පහර දීලා එයා ගෙදර එන්න හදනකොට මේ කපුවා කියනවා මේ දේවල් කියන්න කිව්වේ ඔයාගේ හස්බන්ඩ් කියන එක. ඉතින් මට එයා තමයි සල්ලි දීලා මේ වගේ දෙයක් කියන්න කිව්වේ කියලා කපු මහත්තයා එතෙන්දි කියන්න ගන්නවා. මේ ප්‍රභු දැනගෙන තියෙනවා අනිවාර්යෙන් මේ කපුවා ගාවට මේ තමන්ගේ වයිෆ් සුන්දරී යයි කියන එක. ඉතින් ඔන්න ඔය කතාව ගෙදර ගිහිල්ලා ප්‍රභුවට කිව්වට පස්සේ සුන්දරීට දැනගන්න වෙන ප්‍රභුගේ ඊළඟ ප්ලෑන් එකේ කොටසක්. ඉතින් මේ වගේ දෙයක් එයාගේ හස්බන්ඩ් වෙච්ච ප්‍රභුගෙන්ම අහන්න වෙයි කියලා සුන්දරී කවදාවත්
හිතන්න නම් නැතුව ඇති. ඉතින් අර කලින් දවසක බොස් එක්කන් ඇවිල්ලා එයාට අපෝ බොන්න දීලා ඉවර වෙලා බොස්ව කුස්සියට යවන්නේ බොස්ට මේ සුන්දරියක ඉන්න අවස්ථාව සලසලා දෙන්න බලාගෙන. ඒ වුණාට එයාගේ ප්ලෑන් එක සාර්ථක වුණේ නැති නිසා ඒ ප්ලෑන් එක මගහැරුණානේ. දැන් ප්ලෑන් එකක් තියෙනවායි කියලා ඒ ප්ලෑන් එක මේ සුන්දරීට කියන්න ගන්නවා. ඒ තමයි අද හවසට බොස් එනවා අපේ ගෙදරට. ඉතින් අද හවසට මේ ප්ලෑන් එක සාර්ථක වෙන විදිහට වැඩ කරගෙන යන්න කියලා. මේ වෙලාවේ ප්‍රභූ කියනවා මාසෙකට ලක්ෂ 2.5ක් ගන්න වැටුපක් බලාපොරොත්තුවෙන් තමයි මම මේ ප්ලෑන් එකට සහභාගී වුණේ. මේ ප්ලෑන් එකත් අසාර්ථක වුණොත් මම අද හවසට තමසේව මරණවයි කියලා. කවුරුවත් නැති මට අල්ලි විතරයි වැදගත් කියලා සුන්දරී ඉස්සරහා මේ ප්‍රභූ යකෙක් වගේ නටන්න ගන්නවා. ඉතින් එහෙම කියලා ප්‍රභූ මේ සිගරට් එකක් පත්තු කරගන්න බැල්කනි එකට යනවා. මේ වෙලාවේ සුන්දරීත් මෙතැනට එනවා. පණ වගේ රැකගන්න බලාගෙන ඉන්න තම සැමියම තමන්ට මේ වගේ විනයක් කරන්න බලාගෙන ඉන්නවා කියලා තේරෙනකොට ඒ වගේ කෙනෙක් එක මොකටද ජීවත් වෙන්නේ? ඉතින් ඒ වගේ අය මටත් මේ ලෝකෙටවත් ඕනේ නැහැ කියලා හිතලා මේ ප්‍රභූව මේ බැල්කනි එකෙන් පල්ලෙහාට තල්ලු කරනවා. ඉතින් මෙන්න මේ කතාව අහගෙන ඉඳපු සුන්දරීගේ අම්මයි තාත්තයි කියනවා පොලිසියට මේ දේවල් කියන්න තිබුණා කියලා. සුන්දරී මේ වෙලාවේ කියනවා ඒ වගේ අර දඬුවම් දෙන්න පොලිසියවත් වෙන කවුරුවත් මොකටද කියලා. ඉතින් මේ වෙලාවේ සුන්දරීගේ තාත්තා අහනවා මෙච්චර දේවල් වෙලා උඹ ජීවත් වෙලා මොකටද බඳුවේ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ සුන්දරී කියනවා තාත්තේ මං කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. ඒ මගේ බඩේ ඉන්න දරුවා වෙනුවෙන් කියලා. ඉතින් මේ වෙද්දිත් ප්‍රභූගෙන් සුන්දරීට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඉතින් ඔන්න ඔතනින් 2023 රිලීස් වුණ සුන්දරී කියන මෙන්න මේ සුපිරි ෆිල්ම් එක අවසන් වෙනවා. ඉතින් ෆිල්ම් කෙනෙක්ට ලැබෙන වටිනම දේවල් වලින් එකක් තමයි සූරූපී රූපයක් තියෙන හුරු බොහෝටි ගෑනු ළමෙක්. ඉතින් මේ වගේ කෙනෙක් ලැබුණොත් මොන වගේ තත්ත්වයක් උදා වුණත් තමන්ගේ පවුල රැකගන්න පිරිමි කෙනෙක්ට ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන ගමන් මොනවාම හරි අඩුපාඩුවක් වුණා නම් ඒකත් දාගෙන යන්න. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් ෆිල්ම් රිවිව්ස් දාපුව ඔයාලට ඕනේ නම් අපේ channel එක subscribe කරන ගමන් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් අද මේ ලස්සන වීඩියෝ එකෙන් සමුගමු. ඔබ හැම දිනාටම සුබම සුබ දවසක්. මේ Movie D Academy